ජානිත් නටන්න විතරක් නෙමෙයි භයානක දේවලුත් කරනවා. වේදිකාවට බයික් එකකින් ආවා මේ ගෑනු ළමයාගේ සාය ගැලෙව්වා. මං හිතන්නේ ඇත්තටම මට ඇත්තම හරිම සතුටුයි. ජානිත් වගේ කෙනෙක් මේ වගේ ඇත්තට ප්‍රසංග වේදිකාවට අවශ්‍යයි කියන දේ ප්‍රේක්ෂකයාට කියන්නේ ඒක මිනිත්තුවෙන් මිනිත්තු මොනවාද වෙනස් වෙන්නේ කියන දේත් එක්ක ඔයාගේ දක්ෂකම මං හිතන්නේ හුඟක් බොහොම ඉහළින් ඉදිරිපත් කරා කියලා. මං අද තමයි දැක්කේ මේ සිරස ඩාන්සින් ස්ටාර් වලදී ඔයා ඇත්තටම මේ වගේ නටනවා. ඇත්තටම හරිම ආඩම්බරයි. විශේෂයෙන්ම රෝසි කිව්වා වගේ අපේ ශාස්ත්‍රයේ දෙන්නෙක්ගේ දරුවෙක් හැටියට හුඟක්ම ඉහළින් හුඟක්ම ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඔයාගේ ඇඟේ හොඳට රිද්ම් එක තියෙනවා. ඒක ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. මානෙල ආනන්ද වගේ දෙන්නෙක්ගේ දරුවෙක්ගේ ඇඟේ රිද්ම් එක තියෙනවා කියන එක. ඒකම මුහුණෙන් හැංගීම් පිළිඹු කරන එක. ඔයාගේ සහායිකාවත් එක්ක මේ ඉදිරිපත් කිරීම ඇත්තෙන්ම හුඟක් ඉහළයි. මං හරිම සතුටුයි. මං ඔයාලට සුබ පතනවා. මම ආරාධනා කරනවා නදීකා ගුණසේකර මහත්මියට. මම මෙහෙම කියන්න ඕනේ අද පියවියෙන් ජනිත්ගේ රංගනය මම දැක්කයි කියන්නේ නර්තනය. නමුත් මේ බොහෝ අවස්ථාවල මේ වැඩසටහන මම නරඹනවා සතියන්තයේදී. ඉතින් ඒ මුලින්ම දැක්කට වැඩි ඇත්තටම ඉතාමත්ම විශිෂ්ටයි කියන්න ඕනේ. මොකද දවසින් දවස සතියෙන් සතිය දැක්කේ විවිධ නර්තන විලාසය. ඒ වගේම චාරිකාට හරිම අපූර්වයි. ඒ වගේම ජනිත් බොහොම ප්‍රේමාන්විතව පුංචි උනාට හරි ලස්සනට ඒ හැඟුම් ප්‍රකාශ කළායි කියලා මම කියනවා. ඒ වගේම ඉදිරි ගමනට සුබ පැතුම්. එවනා ජනිත් අපිත් ඔබට සුබ පතනවා. all the best. all the best සානිකා. बांध के निशाने जाते हैं ओ तेरी बातों में के नाम की खुशी यान कोट किसी वक्त में हिस अजीम यानवा आयशा मागुन फोटो में बांधे प्रेम की पुड़िया नाज खोले नामों से बोले पलकों पे रख के आंखों से डोले दिल डूबा සිරස ඩාන්සින් ස්ටාර්ස් වලින් මුලින්ම තරඟ වැදුනේ අංක 1 ජනිත් වික්‍රමගේ සමග ශානිකා. well done. අපි කෙලින්ම යමු අපේ විනිශ්චය මණ්ඩලය දැක්වූ අදහස් අතර. මොකද රෝසි සේනානායක මහත්මිය මුලින්ම කිව්වේ කවුද කියන්නේ ජනිත් නටන්න බෑ කියලා. එහෙම කවුරු කිව්වද? අපි නම් කිව්වේ නෑ. ඒ වගේම මේ සන්තෝෂ් කිව්වා මේ ජනිත් අද ෆ්‍රී නැහැ කියලා. ඇත්තද? අන්තිම 4 දින ඇතුලේ ඉන්න පොඩි ෆ්‍රී නැතුව ඇති මගේ. හොඳයි කොහොමද රෝසි සේනානායක මහත්මිය කිව්වා නැවත වතාවක් තරඟයට එන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් කියලා ජනිත්. මොකද ඔබගේ හොඳම නාසන අංගය දැක්කේ අද කියලා තමයි අයනම් කිව්වේ. මමත් ඒකට එකතු වෙනවා. කොහොම වුණත් අපි බලමු මේ අදහස් කොහොමද ලකුණු වලට පෙරලන්නේ කියලා. මුලින්ම රෝසි සේනානායක මහත්මියගේ මහල් දැනට නෙමු නේද? ලකුණු 8ක් ලබා දෙනවා. සන්තෝෂ් වීරමන් ඔබ ජනිත් ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 8යි. මාලි ෆොන්සේක මහත්මිය ලකුණු කීයක් ලබා දේවිද? ලකුණු 9ක් ලබා දෙනවා. මම හිතන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා අපේ විනිශ්චය මණ්ඩලයේ විසින්. නමුත් ජනිත් දන්නවා මේ ලකුණු තව වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා කියලා. කොහොමද? අන්න හරි. ඔබට පුළුවන් ඔබ ආදරය කරන ජනිත් වික්‍රමගේව සිරස ඩාන්සින් ස්ටාර්ස් වලින් තව තවත් ඉදිරියටම ගෙනියන්න. ඔබ කල යුත්තේ SMS කරන්න. SGS හිස්තනක් අංක 1 ටයිප් කරලා send කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ජනිත් ලබා දෙන්න කැමති නම් ඔබට තියෙන්නේ 1577 ඩයල් කිරීම පමණයි. 1577 ඩයල් කරලා ඔබේ මනාපය අංක 1ට ලබා දෙන්න. ජනිත් ශානිකා මම කැමති නැවතත් ඔයාලව මෙතනදී මුණ ගැහෙන්න. එහෙමනම් සුරාජ් ඊළඟට සිරස ඩාන්සින් ස්ටාර්ස් මේ වේදිකාවට ආරාධනා කරන්නේ ශිරෝෂි රොමේෂිකා සමග ලකි. දැනීමට කම්පනාවට ආවේ නපුරුකේ බලුවලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ. නපුරුකේ බලුවලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ. नाने खोले नामों से बोले
Dancing Stars. වඩාත්ම ප්‍රකට ටෙලිවිෂන් වැඩසටහනක් වන තරු මංසල තුලින් කලාවට පිවිසි ඇය කුඩා කල පටන්ම නර්තනය හැදෑරීමට යොමු වුණා. 1998 වර්ෂයේදී උඩරට නැටුම් සඳහා සම්මානයකට හිමිකම් කීමටද ඇය සමත් වුණා. මේ දවස්වල මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අම්මේ. ඇය මේ වන විට කාව්‍යා ටෙලි නාට්‍යයට රංගන ශිල්පිනියක් ලෙසින් රංගනයෙන් දායක වෙනවා. නමින් ශිරෝෂි රොමේෂිකා. මොනවද කල්පනා කරන්නේ? මොනවද කල්පනා කරන්නේ? ऐसी नजर से देखा उस जालिम ने चौक पर हमने कलेजा रख दिया चाकू की नोक पर मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले बर्बाद हो रहे हैं जी बर्बाद हो रहे हैं जी तेरे अपने शहर वाले मेरा चैन वैन सब उजड़ा जालिम नजर हटा ले बर्बाद हो रहे हैं जी तेरे अपने शहर वाले हाँ मेरी अंगड़ाई न टूटे तू आजा मेरी अंगड़ाई न टूटे तू आजा कजरा रे कजरा रे तेरे कारे कारे नैना कजरा रे तेरे कारे कारे नैना ओ कजरा रे तेरे कारे कारे नैना कजरा रे तेरे कारे कारे नैना हो मेरे नैना जुड़वा नैना कजरा रे तेरे कारे कारे नैना सुरमे से लिखे तेरे वादे आँखों की जवानी आते हैं हाय मेरे रुमालों पे लब तेरे बांध के निशाने जाते हैं ओ तेरी बातों में के नाम की खुशबू है ओ तेरा आना भी गर्मियों की लू है ओ तेरी बातों में